ගුන්ද ගුන්ද ගුන්දාංගත තෙනින තේන තේන තෙනින තේන තේන තෙනින තේන තේන තෙන තේනා තදිත් තොන්නං කාල උදාරය විමනක සෞඛං හද දෙවි පාදය අපි දැන් බලමු පත්තිනි සෞදමේ සුරල කොහොමද වාදනය කරන්නේ කියලා. ආයුබෝවන්. අද දවසේ ලයාරා ටීවී YouTube නාලිකාව මගින් මම සූදානම් වන්නේ පහතරට බෙර වාදන කලාවේ එන සෞදම් වලින් එකක් වන පත්තිනි සෞදම ඔබත් සමග වාදනය කිරීම සඳහා. මීට පෙර වීඩියෝවක මම පත්තිනි සෞදම සම්පූර්ණව වාදනය කරා. නමුත් අද දවසේදී මම සූදානම් වන්නේ එහි පද කොටස් ටික නිවැරදිව ඉතාමත් සරලව කොහොමද අපි වාදනය කරන්න කියලා ඔබට කියා දීම සඳහා. වීඩියෝව ආරම්භ කිරීමට කලින් හැමෝටම මතක් කරනවා තවමත් ලයාරා ටීවී YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න සහ තව කෙනෙකුට බලන්න share කරන්න පුළුවන්. ඒ වගේම ඔබට දැනෙන අදහස් පහලින් comment එකක් විදිහට පළ කරන්න කියලා මතක් කරනවා. අපි මුලින්ම බලමු ඉතාමත් සරලව කෙටියෙන් සෞදම් කියන්නේ මොනවද කියලා. සෞදම් කියන්නේ පහතරට බෙර වාදන කලාවේ එන වාදනය සඳහා මෙන්ම නර්තනය සඳහා භාවිතා කරනු ලබන අංගයක් විදිහට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් පහතරට වාදන කලාවේ මේ සෞදම් අපට දකින්නට ලැබෙන්නේ බෙර පොහොය හේවිසියේදී තමයි මේ සියල්ල වාදනය කරනු ලබන්නේ. මෙසේ වාදනය කරනු ලබන පද කොට්ටාසයන් 213ක් තියෙන බව තමයි මේ හේවිසි උපත්වල සඳහන් වන්නේ. පසු දිනක පසුවට වීඩියෝවකින් දීර්ඝව ඒ පිළිබඳ කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. සෞදමක ප්‍රධාන කොටස් දෙකක් අපිට දකින්නට පුළුවන්. එකක් තමයි එහි කවිතාලය, අනෙක එහි අපි වාදනය කරනු ලබන සහ නර්තනය කරනු ලබන සුරල් කොටස. අපි බලමු දැන් පත්තිනි සෞදම කොහොමද අපි වාදනය කරන්න කියලා. මම මුලින්ම කියන්නම් පත්තිනි සෞදමේදී අපි කවිතාලය සඳහා වාදනය කරනු ලබන බෙර පදය. ටික් ටික් තේ ටික් ටික් තේ ගුන්ද ගුන්ද ගුන්දං ගත ගත්තන් ඉරිකිට ගත්තන් ගත ගුන්ද ගුන්ද ගුන්දං ගත ගත්තන් ඉරිකිට ගත්තන් ගත. මේ බෙර පදේ තමයි අපි පත්තිනි සෞදමේ කවිතාලය සඳහා වාදනය කරන්නේ. මම වාදනය කරගෙන පෙන්නන්නම්. ගුන්ද ගුන්ද ගුන්දං ගත ගුන්ද ගුන්ද ගුන්දං ගත ගත්තන් දිරිකිට ගත්තන් ගත ගත්තන් දිරිකිට ගත්තන් ගත ගත්තන් ඒ පද කොටස් දෙකම එකට එකතු කරලා වාදනය කරන්නම්. ගුන්ද ගුන්ද ගුන්දං ගත ගත්තන් දිරිකිට ගත්තන් ගත. අපි ගායනාවත් සමග බලමු කොහොමද මේ පදය වාදනය කරන්න කියලා. අපි මෙහිදී විශේෂයෙන් මතක් කරන්න ඕන ගායනාව ආරම්භ කරලා තමයි අපි මේ පදය වාදනය කරන්නේ. පදය ගුන්ද ගුන්ද ගුන්දං ගත ගත්තන් දිරිකිට ගත්තන් ගත. ඒ පදේ අපි ගායනාවේ ආරම්භ කරලා වාදනය කරන නිසා මේ මැදින් තමයි අපි වාදනය ආරම්භ කරන්නේ. ඔබට පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. අපි බලමු ගායනාවත් සමග වාදනය කරලා. තෙනින තේන තේන තෙනින තේන තේන තෙනින තේන තේන
හිතනවා ඔබට පැහැදිලි වෙන්නට ඇති. මම මේ පාඩමේදී අපට තවත් කවිතාලයක් විදිහට අපි වාදනය කරන බෙරපදයක් අපට හමු වෙනවා. අපි සුරල් කොටසත් සෞදමේදී තාලානුකූලව ගායනා කිරීමෙන් අනතුරුව තමයි අපි කොටසින් කොටස කියලා වාදනය කරනු ලබන්නේ. මම සුරල් කොටසට වාදනය කරන බෙරපදයක් කියන්නම්. අපි පතිනි සෞදමේ සුරල් කොටසට වාදනය කරනවා දෙක ගත උදෝ දෙක ගත උදෝ. සුරල් කොටසත් සමග මම මේ වාදනය කරන්නම් සුරල් කොටස ගායනා කරමින්. එහිදී අපි පදය ආරම්භ කරන්නේ වාදනය ආරම්භ කරන්නේ ගායනාවෙන් පසුව. තදිත් තොන්නං කාල උදාරය විමනෙක සෞදං හද දේවි පාදය චන්ද්‍රවතීගේ ඉන්ද්‍ර නීල ගත විමනෙක සුළුවනේ කනං ගෙන පිට විනක විනෝදන රතුවේ රත්පං සලව අතේ සිතිලි දෙවනා පතිනි කරුණා පඩිපුර ජේනුක කටුකාරි පාහක ජෙන්තා දසමි මම පතිනි සුර සෞදං. අපි දැන් බලමු ඒ ගායනා කළ සුරල් කොටස කොහොමද වාදනය කරන්න කියලා. මේ නර්තනයේදී නම් අපි ඒ සුරල් කොටස නර්තනය කරනු ලබනවා. අපි වාදනය මූලික කරගැනීමේදී අපි එය වාදනය කළ යුතුයි. මෙහිදී අපි ඒ සුරල් කොටසේ කියවෙන අක්ෂර නැත්නම් ඒ වචන අපි පෙරපදවලට එහි ධ්වනිය සහ එහි ඒ ඡායාව පදනම් කරගෙන අපි බෙරපදවලට පෙරලගෙන තමයි අපි මෙහිදී වාදනය කරන්නේ. ඇතැම් සුරල් වලදී අපිට බෙරපදම වාදනය කිරීමේ හැකියාව තියෙනවා. නමුත් සමහර වචන වලට අපි ආකාරයට බෙරපද ආදේශ කරමින් අපි එහි ඒ ධ්වනිය මතුවන ආකාරයට වාදනය කිරීම සිදු කරනවා. අපි දැන් බලමු පත්තිනි සෞදමේ සුරල කොහොමද වාදනය කරන්නේ කියලා. මම කොටසින් කොටස කිය වාදනය කරන්නම්. තත් දිත් තොන්නං තාල උදාවය. මේ කොටස අපිට මෙහි මූලිකව අර මම පෙර සඳහන් කර වගේ තියෙනවා තද්දි තොන්නං. ඒ අපේ පහතර අඩබිරේ එන සතර බීජාක්ෂර මූලික බීජාක්ෂර සතර තමයි. ඒ අපිට පහසුවෙන් වාදනය කරන්න පුළුවන්. තාල උදාවය. මෙන්න මේට අපි බෙරපදයක් ආදේශ කර ගන්නවා. ගත්ත ගුඳං ගුඳ. තාල උදාවය. මම සම්පූර්ණ කොටස වාදනය කරන්න. තද්දි තොන්නං තාල උදාවය. ඊළඟ කොටස විමනෙක සෞදම් ග්‍රහ දෙවි පාදය. විමනෙක කියන එකට අපි වාදනය කරනවා මුන්දිත ගා සෞදා දිරිගුන්දං. සෞදම් කියන පදය අපි බෙරෙන් වාදනය කරද්දී මෙය ඉක්මනින් ක්ෂණයෙන් වාදනය කිරීමෙන් සෞදම් කියන ධ්වනිය අපට ඇහෙනවා. විමනෙක සෞදම් විමනෙක සෞදං ග්‍රහ දෙවි පාදය. ග්‍රහ අපි එහිදී භාවිතා කරන්නේ තාරි. තාරි දිග්ගුඳං ගත. ග්‍රහ දෙවි පාදය. විමනෙක සෞදං ග්‍රහ දෙවි පාදය. ගුන්දිතක දිරිගුන්
ගුන්දිතක දිරිගුන් tari digundang ගත චන්ද්‍රවතීගේ ඉන්ද්‍රනීල ගත චන්ද්‍රවතීගේ අපි කොටසින් කොටස බලමු තක්‍රගදිකුන් චන්ද්‍රවතීගේ ඉන්ද්‍රනීල ගත දික්තෘගුන්ද ගත කොටස මේක දිගට වාදනය කරන්නම් චන්ද්‍රවතීගේ ඉන්ද්‍රනීල ගත විමනක සුරුළුවනේ ගුන්දිතගු විමනක වලට අපි වාදනය කරනවා ගුන්දිතගු දිරි දිගුඳන් විමනක සුරුළුවනේ අපි ඊළඟ කොටස බලමු තකනං ගෙන කිට විනක විනෝදන තකනං අපි සුරුවල් බෙර ඇසින් නා ගෙන කිට ගෙන කිට තකනංජන කිට විනක විනක විනෝදන විනක විනෝදන තකනංජන කිත විනක විනෝදන ගත්තුවේ රත්රන් සලඹ අතේ ගත්තුවේ රත්රන් සලඹ අතේ ගත් ගුන්ද ගත් තෘං ගත්තුවේ රත්රන් ගත් ගුන්ද ගත් තෘං සලඹ අතේ ගුන්දිත ගතං ඒ කොටස වාදනය කරමු ගත්තුවේ රත්රන් සලඹ අතේ සෙත්සිරි දෙවනා පත්තිනි කරුණා දික්දිරි දිකුඳං ගත්දිත තරිඟුන් සෙත්සිරි දෙවනා පත්තිනි කරුණා අණ්ඩිපුර පණ්ඩිපුර ජෙහෙනු ක්‍රතක්තරි අපි බලමු ඒට වාදනය කරන බෙර පදය ගද්දි දිරි දොඟුඳ ගතතරි අණ්ඩිපුර පණ්ඩිපුර ජෙහෙනු ක්‍රතක්තරි තාහක ජෙන්ජෙත්තා තාහක ජෙන්ජෙන්තා ගසමි මම අපි නර්තනයේ යෙදෙනවා නම් අපි කියනවා නටමි මම අපි නමුත් මේ වාදනයේ යෙදෙන නිසා අපි කියනවා ගසමි මම පත්තිනි සුරසවුදන් අපි බලමු ඒක කොහොමද අපි විරවාදනය කරන්න කියලා ගසමි මම ගද්දිත ගුන්ද පත්තිනි ගද්දිත සුර දිරි
saudang digundang saudang digundang අපි එක දිගට වාදනය කරමු ගසමි මම පත්තිනි සුර සෞදං ගදිත ගත මම හිතනවා ඔබට පැහැදිලි වෙන්නට ඇති කොහොමද අපි ඒ සුරල සෞදමට අයත් සුරලේ පද කොටස බෙරයත් සමග ඒ බෙර පදවලට ආදේශ කරගනිමින් වාදනය කරන්නේ කියන කාරණාව අද දවසේ පාඩම හමාර කිරීමට සූදානම් වන්නේ මම එක දිගට මුල සිට අවසානය දක්වා සෞදම වාදනය කරන්නම් ඒත් සමගම ඔබෙන් සමුගන්නවා වාදනය කිරීමට කලින් හැමෝටම මතක් කරනවා තවමත් ඔබ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. තව කෙනෙකුට බලන්න share කරන්න සහ ඔබට මේ වීඩියෝ සම්බන්ධව දැනෙන දේ comment එකක් විදියට පහලින් පළ කරන්න කියලා හැමෝටම මතක් කරනවා. සෞදම එක දිගට වාදනය කරමින් අද දවසට ඔබෙන් සමුගන්නවා. ආයුබෝවන්. තාල උදාවය විමනෙක සෞදං රහ දෙවි පාදය චන්ද්‍රවතීගේ ඉන්ද්‍ර නීලමින විමනෙක සුරුළු වනේ තකනං වෙන කිට විනක විනෝදන ගත්තුවේ රත්රන් සලඹ අතේ සෙත්සිරි දෙවනා පත්තිනි කරුණා අණ්ඩිතුර පණ්ඩිපුර ජෙහෙනුක තක්තරි
ගසමි මම පත්තිනි සුර සෞදන්